6 වන සිංගප්පූරු ජාත්‍යන්තර චිත්‍රපටවලල පසුගියදා නිමා වුණා. ඒකෙදි අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා දක්ෂතම නළුවට හිමි සම්මානයක් දිනාගන්න සමත් වුණා. අද අපි කතා කරන්න හදන්නේ ඒ ගැන. ඉතින් වීඩියෝව බලන්න කලින් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මහේන්ද්‍ර පෙරේරා කියන්නේ අපේ රටේ මේ වෙද්දී ඉන්න ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක්, දක්ෂ රංගන ශිල්පියෙක්, වසර ගණනාවක් පුරාවට කලාව සහ සිනමාව ඇතුලේ Tamanගේ නම රැන්දූ අති දක්ෂයෙක්. ඉතින් එහෙම සිනමාකරුවෙක් ජාත්‍යන්තර වශයෙන් සම්මානයකට පාත්‍ර වීමත් අහඹුවක් නෙමෙයි. පසුගියදා නිමා වුණු සිංගප්පූරු ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් එකට ආසියානු වෘතාන්ත චිත්‍රපටාංශයෙන් ඉදිරිපත් වුණ ශ්‍රී ලංකාවේ රිවර්ස් රන් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළ ලලිත් රත්නායක හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානයත් එම චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දුන් මහේන්ද්‍ර පෙරේරා හොඳම රංගනය වෙනුවෙන් පිරිනැමූ සිල්වර් ස්ක්‍රීන් අවෝඩ් සම්මානයත් යන සම්මාන ද්විත්වයම දිනාගන්න සමත් වෙලා තියෙනවා. මෙහි වැදගත්ම දේ තමයි හොඳම රංගනය වෙනුවෙන් ලබා දෙන නිර්දේශිත නාම අතරට අපේ රටේ ජනප්‍රිය තරුණ රංගන ශිල්පියෙක් වුණ රන්දික ගුණතිලකගේ නමත් එක් වෙලා තිබීම. කොහොම වුණත් ඉතින් මේ දෙන්නම අති දක්ෂයින් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඇත්තටම ඔවුන් මෙරට පමණක් නෙවෙයි ඉන්දියානු සාගරෙන් ඔබටත් ඔවුන්ගේ රංගනය ගැන දැඩි අවධානයකට ලක්වමින් පවතින එක නම් සුබම සුබ ආරංචියක්. ඔය අතරේ මහේන්ද්‍ර පෙරේරා රංගනයෙන් දායක වන අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ මාරියා චිත්‍රපටය වගේම චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය කළ මිස්ටර් මිසිස් චිත්‍රපටයත් මේ දවස්වල තිරගත වෙනවා. ඒකත් බොහෝ විට සම්මානලාභී චිත්‍රපට වෙන්නත් පුළුවන්. කොහොම නමුත් සම්මානය අරගෙන ලංකාවට ආපු මහේන්ද්‍ර පෙරේරා නම් කියන්නේ Taman වැඩියෙන්ම සතුටු වෙන්නේ Taman එක්ක රන්දික ගුණතිලකත් ඒ සම්මානයට නිර්දේශ වීම ගැන කියලා. ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පියෙක් වුණ ජෝ අබේවික්‍රම මහත්මයාවත් එහිදී මහේන්ද්‍ර පෙරේරා අමතක කරන්නේ නැහැ. ඔහුගෙන් පස්සේ තමයි මහේන්ද්‍ර පෙරේරාට මේ සම්මානය ලැබෙන්නේ කියලා ඔහු කියනවා. ඔය අතරේ මේ රිවර්ස් රන් චිත්‍රපටය තවත් සිනමා සම්මාන උළෙලවල් රැසකට නිර්දේශ වෙලා කියලයි ආරංචිය. ඒ ගැනත් තොරතුරක් ලැබුණොත් අපි ඔයාලට කියන්නම්. එතකන් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.